මගේ නම කසුනේ. මට වයස 27ක්. අවුරුදු දෙකකට කලින් මම සිරියල් බඩු කඩේක රැකියාවකට ගියා. ඒ කඩේ ලොකු එකක් නෙමෙයි පොඩි තැනක්. ඒත් මම එතන වැඩ කරේ හරිම ආසාවෙන්. උදේට කඩේ අඩිනවලේ ඉඳන් රැයට වහනක මගේ හිත තිබ්බේ එතන. බඩු ටික පිළිවෙලට තියනවා, එන අයට හොඳට කතා කරනවා, ඉල් කරනවා. හැමදේම මම සතුටක් ගෙනාවා. ඒ කඩේ අයිතිකාරන මහත්තයා කපිල මුදලාලි මාත් එක්ක හරිම සුහදව වැඩ කළා. එයාට වයස 40කට කිට්ටු ඇති. එයා හිටියේ තනිකඩව. කඩේ මුදලාලි වුණාට එයා හරිම නිහතමානී කෙනෙක්. අපි දෙන්න හරිම කැමැත්තෙන් තමයි කඩේ වැඩ කරේ. සමහර දවස්වලට එයා කඩේ වැඩ කරන අතරේ මගේ වැඩවලටත් උදව් කරනවා. පිටිමිටි උස්සන්න, සීනි බෑග් තියන්න වගේ දේවල් වලට එයා මට උදව් කරනවා. ටික දවසක් යනකොට මට තේරුණා මුදලාලි මම ගැන ටිකක් උනන්දුයි කියලා. මුලින් මට ඒක එච්චරටම දැනුනේ නෑ. එයා සාමාන්‍ය hina වෙන කෙනෙක් නෙවෙයි. ඒත් මගේ දිහා බලන බැල්ම ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා. සමහර වෙලාවට මම වැඩ කරනකොට එයා මගේ ළඟට ඇවිත් නිකරුණේ වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා. මම කුටුවෙන් නැගිටිනකොට නැත්නම් බඩු රාකේක තියනකොට එයාගේ ඇස් මගේ දිහාම ඇඳිලා තියෙනවා මට දැනුණා. ඒත් මම ඒක එච්චරටම හිතට ගත්තේ නෑ. මුදලාලිනේ. ඉතින් එයා එහෙම බලනවා ඇති කියලා මම හිත සකසා ගත්තා. අපි දෙන්න ටිකෙන් ටික ලං වුණා කියන්නේ අපි වැඩ කරන අතරේ කතා බහ වැඩි වුණා. මගේ ගිදුර විස්තර, මගේ අනාගත බලාපොරොත්තු වගේ දේවල් එයා ඇහුවා. එයාගේ ජීවිතය ගැන මට කිව්වා. මම හිතුවේ අපි අතරේ ගොඩනැගෙන්නේ හොඳ මිත්‍රත්වයක් කියලා. එයාගේ කතාවල තිබුණේ මා ගැන සැලකිල්ලක් වගේ. කසුනි, ඔයා මහන්සි වෙනා වැඩි. ඔහොම වැඩ කළොත් එන්නම කෙට්ටුවේ. වගේ දේවල් එයා කිව්වා. ඒ වෙලාවට මට පොඩි සතුටක් ඇතිවුණා. මම ගැන හිතන කෙනෙක් ඉන්නවා නේද කියලා. ඒත් දවසින් දවස එයාගේ බැල්ම කතා බහ ටිකක් එහාට යනවා වගේ හැඟීමක් මට ආවා. එයා අතින් පයින් මගේ ළඟට එනවා වැඩි වුණා. සමහර වෙලාවට මේක ටිකක් උස්සන්න කසනේ කියලා මගේ පිටට අත තියනවා. ඒ වගේ පොඩි ස්පර්ශය මව උණුසුම් කළා. මගේ ඇඟට දැනෙන්න ගත්ත නුහුරු හැඟීමක්. "විලාලි ඕන නෑ මම මේක උස්සන්න" කියලා මම ඉක්මනින් එයාගෙන් ඈත් වුණා. එයා ඒ වෙලාවට 아무තු හිනාවක් දාලා පැත්තකට වෙනවා. මම ඒ දේවල් පිටතින් නොපෙන්වන්න උත්සාහ කළාට මගේ හිතේ තිබුණේ පොඩි බයක්. මොනවද මේ වෙන්නේ? මම වැරදියට හිතනවා වෙන්නේ නැති කියලා මම මටම කියාගත්තා. එදා දවස මට අද වගේ මතකයි. ඒ දවස පසරුවේ මම කඩේ වැඩ කරේ හරිම බයයි. ඇයි කියලා කියන්න මට තේරුමක් තිබ්බේ නැහැ. ඒත් මගේ හිතේ තිබුණේ නොසන්සුන්කමක්. කඩේට එන යන අය අඩු වෙලා මුදලාලි මායි විතරයි හිටියේ. එයා එනකොට හිටියේ කැෂියර් එක ළඟ. මම බඩු රාකයක් අස් කියන ගමන් හිටියේ. එයා මගේ ළඟට ආවා. මගේ ළඟට ඇවිත් මගේ අතේ තියාගෙන හිටපු බඩු පෙට්ටිය ගන්නවා වගේ මගේ අතින් ඇල්ලුවා. ඒ ස්පර්ශය සාමාන්‍ය එකක් නෙවෙයි. එයාගේ ඇඟිලි මගේ අතේ තදින්ම තෙරපුණා. මට ඇඟේ හිරිවැටිලා ගියා. කේන්තියක් ආවා. "මොකද මුදලාලි?" මම තරහෙන් වගේ එයා දිහා බැලුවා. මගේ ඇස් රතු වෙලා තිබුණා කියලා මට දැනුණා. "ලැජ්ජ නැද්ද හමු කරන්න?" මම එයාගෙන් අත අහකට ගත්තා. මගේ කටහඬ වේවුලුවා. මගේ හිත ගැහෙන්න ගත්තා. මම කවදාවත් එයාට එහෙම කතා කරලා තිබ්බේ නැහැ. මම හිතුවේ එයා මාව අයින් කරයි කියලා. එයා කිසි දෙයක් නොකිය අමුතු හිනාවක් දැම්මා. ඒ හිනාව තිබුණේ ලැජ්ජාවක් නෙවෙයි. මට තේරුම් ගන්න බැරි අමුතු බැල්මක්. මම මොකුත් නොකිය එතනින් ඉක්මනින්ම ගියා. මගේ හිතේ තිබුණේ කේන්තියක්, බියක් සහ කලකිරීමක්. කොහොමද එයා එහෙම කරන්නේ? මම මෙච්චර විශ්වාසයකින් වැඩ කරපු තැන කියලා මම හිතුවා. ඒ සිදුවීමෙන් පස්සේ මුදලාලිගේ බැල්ම තවත් වෙනස් වුණා. මම එයාගෙන් හැකිතරම් ඈත් වෙලා වැඩ කළා. ඒත් එයා නිතරම මාව කිට්ටු කරගන්න හැදුවා. "කසනි මෙහෙට එන්න, මෙන් බඩු ටික බලන්න" කියලා එයා මාව එයා ළඟට කැඳෙව්වා. මම යනකොටම මගේ ඇඟට පොඩි ස්පර්ශයන් කළා.
මම සතුටින් වැඩ කරපු ඒ කඩේ දැන් මට බන්ධනාගාරයක් වගේ දැනුණා. හැමදාම උදේට වැඩට එනකොට මගේ හිතේ තිබුණේ නොසන්සුන්කමක්. අද මොනවා වෙයිද කියලා මම කල්පනා කළා. මට රැකියාව අහිමි වේවි කියලා තිබුණ බයට මම මේ ගැන කාටවත් කිව්වේ නැහැ. එදා දවස මගේ ජීවිතේ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වෙලාව දහවල් 11ට විතර ඇති. කඩේ කවුරුත්ම හිටියේ නැහැ. මුදලාලි මායි විතරයි. මම සාමාන්‍ය විදියට බඩු රාක්ක අස්පස් කරන ගමන් හිටියේ. මුදලාලි මගේ දිහා බලාගෙන හිටියා. එයාගේ ඇස්වල තිබුණේ වෙනදා නැති අමුතු ගතියක්. මට දැනුණා මොකක් හරි නරක දෙයක් වෙන්න යනවා කියලා. මම ඉක්මනින්ම මගේ වැඩේ ඉවර කරලා කැෂියර් එක ළඟට යන්න හිතුවා. ඒත් මට එතනට යන්න ලැබුණේ නැහැ. එක මොහොතකින් මුදලාලි මගේ ළඟට ආවා. මගේ අතින් අල්ලලා එයාගේ පැත්තට ඇදලා දැක්කා. මම පුදුම වුණා. මුදලාලි මොනවද මේ කරන්නේ? මම බයෙන් කෑ ගැහුවා. එයා මගේ කට වහන්න හැදුවා. මම එයාගේ අත තල්ලු කරලා දැම්මා. එයා මම උස්සගෙන ස්ටෝර්ස් එකට අරගෙන ගියා. ඒක කඩේ පිටිපස්සේ තිබුණ පොඩි කාමරයක්. එතන තිබුණේ පිටි සීනි පරිප්පු වගේ බඩු මිටි ගොඩක්. මම කෑ ගැහුවා. අනේ මුදලාලි මාව බිමින් තියන්න. මොනවද මේ කරන්නේ? මගේ ඇසට කඳුළු පිරුණා. ඒත් එයා මාව බිමින් තිබ්බේ නැහැ. එයා මාව කාමරේ මැද තිබුණ හීන් මේසයක් උඩින් තිබ්බා. මට නැගිටින්නවත් බැරි වුණා. මගේ ඇඟ වෙවුලන්න ගත්තා. බය වෙන්න එපා කසනේ. එයා අමුතු විදියට hina වෙවි කිව්වා. මම ඔයාට හානියක් කරන්නේ නැහැ. මගේ හිතේ තිබුණේ මහා බියක්. මගේ ඇස්වල කළු ගලාගෙන ගියා. මම එයාට බගෑපත් වුණා. මුදලාලි එහෙම කරන්න එපා. කරුණා කරලා. ඒත් එයා ඒ කිසි දෙයක් යහනේ නෑ මගේ හිටියේ. එයා එයාගේ ඇඳුම් ඉවත් කරන්න පටන් ගත්තා. මට ඒක බලාගෙන ඉන්න බැරි වුණා. මම දඟලන්න ගත්තා. මම කෑ ගැහුවා. එයා මගේ ළඟට ආවා. මට කරන්න දෙයක් තිබුණේ නෑ. මගේ ඇස් කාමරේ වටේ ගියා. මගේ හිත ගැහෙන්න ගත්තා. ඒ වෙලාව මගේ ඇස්වලට අහුනේ මා ළඟින්ම තිබුණු ලොකු පිටි බෑග් එකක්. මම ජීවිතේටම නොලබපු තරම් ශක්තියක් මට දැනුණා. මුදලාලි මගේ ළඟට එනකොටම මම මේ බෑග් එක අතට ගත්තා. ඒක බර වැඩි කියලා මට දැනුනේ නැහැ. මම මේ බෑග් එකේ මුදලාලිගේ මූණට දමලා ගෑවුවා. එයා පිටිවලින් නෑ වුණා කියලා එයා කෑ ගැහුවා. එයාට ඇස් අරින්නවත් බැරි වුණා. ඒ මොහොත මට ඇති වුණා. මම ඉක්මනින්ම මේසෙන් බිමට පැන්නා. මගේ කකුල් වෙවුලුවත් මම හිතට ශක්තිය අරගෙන දොර ළඟට දිව්වා. ස්ටෝර්ස් එකේ දොර අරගෙන මම කඩේ මැදට ආවා. මගේ පිටිපස්සෙන් එන්න එයාට බැරි වුණා. එයා පිටිවලින් තෙමිල කැස්සත් එක්ක බිම ඉඳගෙන හිටියා. මම මේ කඩේ දොර අරගෙන එතනින් පැනලා දිව්වා. මම කොච්චර දුරක් දිව්වද කියලා මට මතක නැහැ. මගේ පපුව පිපිරෙන්න වගේ වේගයෙන් ගැහුණා. මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ගියා. මගේ ඇඟ පුරාම තිබුණේ බියක් සහ පිළිකුලක්. මගේ ජීවිතේ බේරගන්න මට පුළුවන් වුණා. මම ගෙදරට ගිහින් අම්මලාට විස්තරේ කිව්වේ නැහැ. ඒත් මට ඒ කඩේට ආයෙත් යන්න බැරි වුණා. මම කවදාවත් ඒ කඩේ පැත්තට ගියේ නැහැ. මට තාමත් ඒ සිදුවීම හීනයක් වගේ. ඒත් මගේ හිතේ තියෙන ඒ බයයි කේන්තියයි කවදාවත් මැකිලා යන්නේ නැහැ. මාව ආරක්ෂා කරගත් එක ගැන මට ආඩම්බරයි. ඒ වගේම මට දැන් තේරෙනවා හැම වෙලාවකම අන් අය ගැන හොඳින් හිතන එක හොඳ නැති බව. සමහර වෙලාවට අපිට හිතාගන්න බැරි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මේ වගේ කතා කියවන්න